රෝමයේ ගිනිගනිද්දී විනායක කතාව හැමෝම දන්නවා ඇතිනේ. අන්න ඒ වගේ වැඩක් තමයි පියුම මේ දවස්වල කරන්නේ. පියුමට හැමතැනම එල්ලවන මඩවලට පියුම දුන්න උත්තරේ තමයි ආයෙත් තුර්කියට යන එක. ඒ කියන්නේ එයා කියන්නේ මෙයා ක්‍රීම් ගේන්නේ තුර්කියෙන් කියලා. එතකොට මේ පිටකොටුවෙන් ගන්න කතාව බොරුවක්ද? පියුම එයාගේ ප්‍රොඩක්ට් එක අලුතෙන් ලොන්ච් කරලා තියෙන අලුත් විදියට. නමත් වෙනස් කරලා. බලන්නකෝ. හැබැයි පියුම මේ පාර තුර්කියට ගිහලා තියෙන්නේ එයාගේ මැනේජර් එක. මැනේජර් කියන්නේ එයාගේ අක්කා. ඒ දෙන්න තමයි ගිහිලා තියෙන්නේ. ඉඳලා තියෙන්නේ හිල්ටන් එකේ. පියුම මේ අතර එයාගේ කොණ්ඩෙත් වෙනස් කරලා තියෙනවා. මේ පාර නම් ගොඩක් දිගට heir extension දාලා තියෙනවා. පහුගිය දවස් ටිකේම ප්‍රගීත් පියුමි වලියක් තිබ්බනේ. හැබැයි හැම දෙයකටම ප්‍රගීත් දුන්නේ නිහඬ උත්තරයක්. ප්‍රගීත් කිසි දෙයක් කියන්නේ නැහැ පියුම් කියන හැම දෙයකටම. ඒ හැමදේම පිටපස්සේ ඉන්නේ ප්‍රගීත්ද? ප්‍රගීත් දෙමෙකුණු අවසන්නේ. ප්‍රගීත් මේවා දැනගෙනද පියුමගෙන් එකපාරට අයින් උනේ. පියුම වගේම ප්‍රගීතුත් අලුත් නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙනවානේ. මේ ඒක වැඩ කරගෙන යන එක තමයි දැන් ප්‍රගීත්ගේ මේ දවස්වල ලොකුම රාජකාරිය වෙලා තියෙන්නේ. ඒතර පියුමි අලුතෙන් එයාගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් එක, ඒ කියන්නේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් එක රටවට යන ගමන් එයාගේ අලුත් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරලා තියෙනවා. හැමෝම කියන කතාවලට පියුම දෙන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. දැන් එයා ඒවට උත්තර දෙන්නත් පටන් අරගෙන තියෙනවා. මේ හිරු ගොසිප් එකෙන් දාලා තිබ්බ එකට දාලා තියෙන එක තමයි පියුමි. මගේ නිවුස් දානකොට මේ වගේ මම ලස්සනට පේන ඒවා දාන්න. එතකොට මම ඒව දාන්නම්. ප්ලීස් කැතරින් ඒව දාන්න එපා. මට යකා නගිනවා. anyway thank you හිරු ගොසිප්. මම වගේ සුදුවට ලස්සනට ඉන්න කැමති නම් පියුමි ස්කින් පාවිච්චි කරන්න. එතනත් එයාගේ ප්‍රොඩක්ට් එක සේල් කරලා තියෙනවා. මේ තියෙන්නේ එයා වෙනුවෙන් පළ කරපු තව නිවුස් එකක්. ඒකට දාලා තියෙන්නේ ඉතින් මම යාළුවට විකුණපු වාහනේ ඌට ඌගේ ගෙදර තියාගන්න බැරිද? ඔයා ගෙදර තියාගන්න ඌ ගිහිල්ලා. හැබැයි මේ කියන කටවල නම් වෙනම ගහන්න ඕනේ. වාහනේ වික්කේ මගේ මිතුරියගේ සැමියෙක්ට. ඕන්ට විවාහ ජීවිතේ දරුවන්ද සිටිනවා. මට අනුන්ගේ මිනිස්සු එපා. නිකන් බොරු දේවල් ඉදිරිපත් කරන්න එපා. එන හතම වදිනවා. වාහනේ විකුණනකොට ඊළඟ පාර හොයලා අනුන්ගේ දේවල් හොඳට හොයලා දෙන්න. කුඩුද විකුණන්නේ, ජංගිද විකුණන්නේ මම ඔක්කොම මම දැනගෙන වාහනයක් විකුණන්නම්. මාව බොරුවට කුඩු වලට පටලන්නේ. ඇත්තමයි. ගහන ගේමක් ලැජ්ජ නැද්ද? මම අහන්නේ කලින් කලිසමක් ඇඳන් මේ පිරිමි එළියට යන්නේ කොහමද? ලැජ්ජ නැද්ද? තනි ගැහණියකට වට කරලා බොරු කරලා වට්ටන්න හදන හැටි. හැබැයි ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් තනි පිරිමිව තමයි හැමෝම එකතු වෙලා වට කරලා ගහන්නේ.